බලන්න පින්වත්නි අපේ ජීවිතේ දිහා හොඳට කල්පනා කරලා බැලුවහම අපිට තේරෙන දෙයක් තමයි අපි සතුටින් ඉන්න දේවල් වලට වඩා දුක් විච්ච තැන් ගැන තමයි අපිට වැඩියෙන්ම හිතෙන්නේ. අපේ ජීවිතේ ගත්තොත් පරණ දේවල් වලින් බොහෝ වෙලාවට අපි දුක හිතන දේවල් ගැන හිතලා අඬපු වාර ගණන සමහරට දුක් වෙච්ච වාර ගණන කියන්නවත් බැරි තරම්. හැබැයි සතුටින් හිටපු දෙයක් ගැන හිතුවොත් බොහෝ වෙලාවට ඒක එක අවස්ථා කීපයක් සතුටු වෙලා hina වෙලා කතා කරලා ඉවරයි. එක මහාචාර්යවරයෙක් හරි අපූර්ව සිද්ධියක් කරනවා. ඒ තමයි තමන්ගේම පන්තියේ ළමයිට විහිළු කතාවක් කියනවා. විහිළු කතාවක් කිව්වහම මුලින්ම ඒ ළමයිගේ කොටසක් ඒක අහලා හොඳට hina වෙනවා. ආය ඒ කතාවම කියනවා. ඒ කියන්නේ මුලින්ම කිව්ව විහිළු කතාව ආය වතාවක් කියනවා. කිව්වහම වැඩි ළමයි hina වුණේ නැහැ. පිරිසක් hina වුණා. පිරිසක් ඒක සාමාන්‍ය විදිහට අපි අහපු කතාවනේ කියලා ලොකු උනන්දුවක් දැක්ුවේ නැහැ. ආයෙත් මෙතුමා තුන්වෙනි පාරටත් මේ විහිළු කතාවම කියනවා. කවුරුත් hina වුණේ නැහැ. මහාචාර්යතුමා අහනවා පින්වත්නි ඔයගොල්ලන්ට දැන් මම එකම කතාව තුන් පාරක් කියනවා. මේ අවස්ථා තුනේදීම ඔයගොල්ලෝ තුන් විදිහකට තමයි hina වෙන්නේ. තුන්වෙනි පාර hina වෙන්නේ නැහැ. ඒක සතුටු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මෙහෙම කරන්නේ ඇයි කියලා ඇහුවාම ඒ ළමයි කියනවා සර් පළවෙනි පාර කිව්වහම ඉතින් ඒක අපි hina වෙලා සතුටු වෙලා එතනින් ඉවරයි. ඒතර දෙවෙනි පාර ඒකේ 아무තු දෙයක් නැහැ. ඉතින් දෙවෙනි පාරත් අපි අර ලොකුවට දැක්කේ නෑ. නමුත් අපි යම් ප්‍රමාණයකට hina වුණා. තුන්වෙනි පාර එකම කතාවස අවස්ථා කීපයකදී කිව්වහම ඒකේ ඉතින් අපිට hina වෙන්න දෙයක් නැහැනේ. අපි දෙයකට hina වුණේ නැහැ. බලන්න අපි ජීවිතයේ සතුට හිතන දේවල් ගැන හිතලා එහෙම නැත්නම් සතුට හිතන දෙයක් අහන්න ලැබුණාම සතුට හිතන දෙයක් අපිට පෙනෙන්න තියෙනකොට අපි ඒ ගැන හිතන විදිහ හැබැයි අපිට ඕන නිකන් ඔයගොල්ලෝ හිතන්න සිදුවීමක් දුක හිතන එකක් මොකක්ම හරි කෙනෙක් දාලා ගියා ඔබ මොකක් කර දෙයක් නැති වුණා එහෙම කොච්චර දුක් වේද එකපාරක් නැහැනේ ඇත්තටම අපිට අඩුම දුක් වෙන වාර ගණනවත් හිතා ගන්න බෑ. ඒ තරම් අර ප්‍රශ්නේ හිතෙනවා. කවුරු හරි බැන්න කියමු. බලන්නකෝ මට බැන්නනේ. මටම බැන්නනේ. තව අපි හේතු හදාගන්න. මට මේ විදිහට බැන්න මම මෙහෙම හිටිය අයත් එක්ක. නමුත් ඒ මොනවා කරත් බැන්න. ඔය වගේ. කවුරු හරි නැති වුණා. බලන්නකෝ කවදාවත් හිතුවේ නැති වෙයි කියලා. ගියානේ ඇත්තටම පුදුම කෙනෙක් කියලා මේ විදිහට අපි ඇත්තටම මේ දුක හිතන දේවල් ගැන හිතලා ඕනවටත් වඩා දුක් වෙනවා. පසුතැවෙනවා. පින්වත්නි මට එක මිනිහෙක් හම්බ වුණා. ඊට අවුරුදු ගානකට කලින් මේ මිනිහයා මට කියනවා හාමුදුරනේ මම අවුරුදු 14ක් මත්පැන් බොනවා. ඇයි? මම මීට අවුරුදු ගානකට කලින් 14කට පෙර ආදරය කරා. ඒ ආදරය කරපු ගැහැණු ළමයා මාව දාලා ගියා. ඒ දාලා ගියාම මම ඒ අහිමි වීම, ඒ වේදනාව දුක ගැන හිත හැමදාම මත්පැන් බිව්වා. ඒ සිද්ධිය දිහා බැලුවාම හොඳට පැහැදිලි වෙනවා. සමහරට කපටිකමට කිව්වද කියලා මම දන්නේ නැහැ. නමුත් කොහොම හරි බලන්න මිනිස්සු සමහර වෙලාවට මේ තමන්ට වෙච්ච නරක දේවල් එහෙම නැත්නම් තමන්ට වෙච්ච සමහර දේවල් නරක දේවල් කියලා හිතලා ඒගොල්ලෝ ජීවිත කාලෙම මට වෙච්ච අවුල මට මෙහෙම වුණා කර්මයක් පළ දුන්නා වැඩක් නැහැ ජීවිතේ දුකයි මගෙන් වැඩක් නැහැ මේ විදිහට හිතලා අවුරුදු ගණන් ඒකට විඳවනවා. අවුරුදු 14ක් මිනිස්සෙක් කරපු හොඳ දෙයක් ගැන හිතලා සතුටු වෙනවා කිව්වොත් ඒක අපිට විශ්වාස කරන්නත් බැරි තරම්. ඉතින් බලන්න අපේ හිතවල ස්වභාවය කොච්චර මෝඩයිද මිනිස්සෙක් කිසිම වැඩකට නැති දෙයක් ගැන හිතේ අවුරුදු 14ක් මත්පැන් බිව්වා කිව්වහම
කිසිම වැඩකට නැති දෙයක්. කාලය, තමන්ගේ මුදල් හැමදේම අපතේ. ජීවිතේ අපිට හරි වැදගත් වෙනවා මේ අලුත් පුරුද්දක් ඇති කරගන්න එක මොකක් හරි හොඳ දෙයකට. හරිම අමාරුයි අපිට සමහර දේවල් ගැන හිතන විදිය වෙනස් කරන්න, කරන දේවල් වෙනස් කරන්න. හැබැයි මේ ඕනුවට වඩා හිතන දේවල්, ඕනුවට වඩා පසුතැවෙන දේවල් දිහා බැලුවහම මෙච්චර කාලයක් කරපු දේවල් වලින් කිසිම ප්‍රතිඵලයක් නැහැනේ. මිනිසුන් දුක හිතනවා, ඒක සාමාන්‍යයි. හැබැයි අපි පුරුද්දක් හදාගත්තොත් පුංචියට හරි හොඳ දෙයක් ගැන හිතන්න, එහෙම නැත්නම් හොඳ දෙයක් කරන්න, ඒක පසුකාලීනව මහා බලවත් එකක් බවට පත් වෙනවා. නැත්නම් අපට වෙන සිද්ධි වලින් ඒ වගේ තියෙන නරක ස්වභාවයන් වලින් අපිව පාලනය කරලා කිසිම වැඩකට නැති මිනිස්සෙක් විදිහට තමයි මේ ජීවිතෙන් අපිට සමුදෙන්න වෙන්නේ. ඒ නිසා හැම වෙලාවම හිත ගැන අවධානයෙන් සිහියෙන් කටයුතු කරන්න උත්සාහ කරොත් හොඳයි.